බලන්නකෝ අපි කොහෙටද යන්නේ කියලා. අයිස්ක්‍රීම් දැක්කම තියෙන සතුට. මේ වයසේ පුංචි බබාලට ඉතින් අයිස්ක්‍රීම්, චොක්ලට්ස් ඔය වගේ දේවල් තමයි ඒගොල්ලන්ගේ ලෝකේ වෙලා තියෙන්නේ. සෙල්ලම් බඩු නේද? තුවමුතු ඇඳුම් යන අය ඒගොල්ලන් දකි. ඒගොල්ලන්ගේ ඉවෙන්ට් එකකට තමයි ඒ යන්නේ. බලන්නකෝ චූටි මැනික කුරුකුරු ගාන්නේ මොකක් හරි ඉල්ලලා. මට මතක නෑ දැන් මොකක්ද ඉල්ලුවේ කියලා. චුට්ට වෙලාවකින් හරි ගියා. මට අමතක වුණානේ කියන්න අපි කොහෙටද ඇවිත් ඉන්නේ කියලා. මේ තමයි ඔයිට කලිනුත් මම vlogs අරගෙන ආවා මේ shopping mall එකේ. Sunshine City Mall එක. බලන්නකෝ ඔයාලා ලස්සන දේවල් තියෙනවද කියලා මේ vlog එක ඇතුලේ. ඉතින් අපි පොඩ්ඩෝ දෙන්නට පොඩි බඩි ගින්නක් ඇවිල්ලා. ඉතින් ගියා මොනවා හරි ෂෝටීස් ටිකක් අරන් දෙන්න. මේක දකිද්දි නම් දැන් මටත් බඩි ගිනියනවා. රස කෑම ගොඩක් තිබුණා. ළඟට ඔන්න මේ දෙන්න ස්ටෝරි බුක් බලන්න ගියා. මේ බලන්නකො ජපානයේ ලස්සන දේවල්. ඒ වගේම ලස්සන තැන්. ඔයාලටත් බලන්න නිසා මම මේ වීඩියෝ ක්ලිප් ටික vlog එකට ඇඩ් කළා. මේ තියෙන්නේ අසගව මල. මෙයාට කියන්නේ සෙමි. මෙයා තමයි රශ්මිකාරියද සද්ද දැම්මේ.
ඔයා අපේ වීඩියෝස් බලන්නේ අද ඉඳලා නම් වීඩියෝස් බලලා සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න. අපි ජපානයේ ට්‍රැවල් කරපු ලස්සන තැන්, ඒ වගේම shopping malls වල වීඩියෝස්, තව කෑම හදන වීඩියෝ අපේ channel එකේ තියෙනවා. ඒවත් බලන්නකෝ. ඉස්සරහටත් අපි ලස්සන වීඩියෝස් අරගෙන එනවා. ඕගොල්ලන් ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. බලන්න මේවා දැක්කම හිත නිවෙනව නේද? චූටි බබාලා ඉන්නව නම් අධ්‍යාපනික වටිනාකමක් තියෙන මේ වගේ දේවල් ඒගොල්ලන්ටත් පෙන්වන්න. මොකද ඒගොල්ලන්ට ආසයි මේ දේවල් දකින්න බලන්න. අපේ පොඩ්ඩ දෙන්න නම් මේ වගේ දේවල් බලන්න හරිම ආසයි. ඒ වගේම ඒගොල්ලෝ ඒවා බලලා ඒ දැනුම එකතු කරගෙන චිත්‍ර අඳිනවා, එවෙන් සතුටු වෙනවා. සබහාදමට ආදරය කරන්න චූටි බබාලාට චූටි කාලේ ඉඳලම කියලා දෙන්න. මේ තියෙන්නේ ජපානයේ ෆේමස් කාටුන් කැරක්ටර්ස්. පොඩ්ඩෝ නම් හරිම ආසයි මේගොල්ලන්ට. ඔයාලට මොකද හිතෙන්නේ ජපානයේ ෆැෂන් ගැන? බලන්නකො මේ දෙන්න මේ මොනවද තෝරන්නේ කියලා. ලස්සන ලස්සන කීඩස් ගොඩාක්. මේවා දැක්කම චූටි බබාලා විතරක් නෙමේ අපිටත් ආස හිතෙනව නේද? බලන්නකො මේ බෑග්ස් හරි ලස්සනයිනේ, කියුට්.
බලන්නකෝ මෙතන ඉන්නකොට පුදුම විදියට මනස රිලැක්ස් වෙන්නේ. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඔයගොල්ලන්ට හිතෙන දේවල් පහලින් කමෙන්ට් කරන්නකෝ. ඒ වගේම ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. අපි ගිහින් එන්නම්.